ලෝකේ අධික කුසල් කරලා බලවත් කුසල් කරලා දෙව්ලොව උපදිනවා එක්තරා දෙවියෙක්. කොච්චර අධිකව කුසල් කළාද කියනවා නම් ඔහුගේ කුසල් බලයෙන් බ්‍රහ්මයන්ගේ පටන් සියලු දෙනා ගන්න පුළුවන් අල්ලට. ඔහු ඒ දෙව්ලොව ඉපදුනාට පස්සේ අතිශයින් චිත්ත විපරීත වුණා, දෘෂ්ටි විපරීත වුණා. ඔහුට කියනවා මාරයා කියලා. පව් කරලා ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. අධික කුසල් ශක්තියෙන් ඉපදෙනවා, එහින් විපරීත වෙනවා. නපුරු තැනක ඉපදුණා. ඒට උපමා කතා කොමටද? ආර ලෝකාධිපති කෙනාට පුළුවන් තමන්ගේ බලය වැඩි නිසා බ්‍රහ්මියව අල්ලන්න පුළුවන්. දෙවියෝ අල්ලන්න පුළුවන්. සියලු සේනා අල්ලන්න පුළුවන්. ඔහු එදා මහා බෝධිසත්වයන් වහන්සේ ගයාවේ වජිරාසනේ මත වැඩ ඉඳිද්දී බෝධිසත්වයෝ පළවාරෙන්ද මහා සේනාවක් ඇතුවාවේ. ඒ සේනාව සුළු සේනාවක් නෙවෙයි, මහා සේනාවක්. බ්‍රහ්මියොත් අහුවෙලා, හොඳ දෙවිවරුත් ඔහුගේ දැහැනට අහුවෙලා, සුර අසුර සේනා ඔක්කොම එකතු වෙලා එක තැනක. සුළු පිරිසක් මහා බෝධිසත්වයෝ වටා වජිරාසනේ ළඟ ඉන්නවා. අර පැමිණි සේනාව සංඛ්‍යාවලින් කියන්න බෑ. අසංඛ්‍යයයි, අපමෙයයි. බෝධිසත්වයෝ ළඟ බෝසෙවෙනේ හිටපු පිරිස ගණන් කරන්න පුළුවන්. එනමුත් අර මහා සේනාව දකින්නකොට දෙවියන්ගේ සිහි විකල් වුණා. බ්‍රහ්මයාට ධ්‍යානය අමතක වුණා. කිසිවක් කිසි කෙනෙකුට සිතාගත නොහැකි එසැනින් සියලු දෙනා අත්දැක ගියා. භාවනාවට අසුන් ගත්තා පමණයි මහා බෝධිසත්වයෝ බෝසෙවෙනේ තනි වුණා. අසංඛේය අප්‍රමේය මහා සේනාව, මහා දෙවන්ත ශරීරය, දත් එළියට පැනපු මිනිසෙක් දුටුවොත් සිහි විකල් වන යක්ෂයෝ කෝටි ගණන්. එනමුත් මේ සියලු දේ දැක සිතේ අල්ප මාත්‍ර කම්පාවක් නැතුව මගේ මහා බෝධිසත්වයෝ කරුණා මෛත්‍රියෙන් මේ දෙස බලා හිටියා. හිත සලිත වෙන්නේ. දැන් මට කියන්න, මේ ධ්‍යාන ලැබලා නෙවෙයි, මාර්ගඵල ලැබලා නෙවෙයි, දස සංයෝජනයන් සහිතව වජිරාසනේ ඉඳගෙන සිටින, අසුන්ගෙන සිටින මහා බෝධිසත්වයෝ තවම කෙලෙස් සහිත කෙනෙක්. මහා බ්‍රහ්මයාගේ ධ්‍යානය අමතක වෙද්දී, දෙවිවරුන්ගේ සිහි විකල් වෙද්දී මහා බෝධිසත්වයෝ අකම්පිත හිතෙන් කරුණා මෛත්‍රියෙන් ඒ සේනාව දෙස බැලුවා කියලා යමක් ඇද්ද? ඒකාන්තයෙන් අපගේ මහා බෝධිසත්වයෝ සම්බුදු බව නොලබාම කෙලෙස් තියෙද්දීම තුන් ලෝකෙටම අග්‍රයි. ඒකාන්තයෙන් අග්‍රයි. කෙලෙස් සහිතව සිටියේදීම